ඔයාගේ මේ ලස්සනයි. මට කියන්න අමතකුණානේ. දෙන්න මම්මට වඳින්න. එහෙදි මට වැන්දට අම්මටත් වඳින්නේ බෑ. දැන් මොනවද කල්පනා කරන්නේ? මේ ළමයි යාට වඳින්න ආශිර්වාද කරන්න. මම මට මේ කසාද කරගන්න උදව් කරපු හැම දිනම මතක් කරනවා. ඒ වගේම මේ කසාදේ අකමැති වෙච්ච අය ගැන මම මතක් කරනවා. මොකද අපි නිතරම අපේ හතුරන්ට ප්‍රේම කරන්නේ. මගේ ලොකු ආසාවක් තිබුණා අකිලව කසාද බඳගෙන මේ ගෙදරට. තවත් දෙයක් කියන්න තියෙනවා. මිනිහෙක් ගෑණියක්ව කසාද බඳින්නේ ගෙදරට එක්කගෙන ඇවිල්ලා සතුටින් හොඳ ජීවිතයක් ගත කරන්න. ඒක ඒ විදිහටම සිද්ධ වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මම ඔය දෙන්නට ආශිර්වාද කරනවා. එහෙම වෙන්න පුතා වග බලා ගන්න කියලා මම විශ්වාස කරනවා. දැන් ඉතින් මේක හරියට දෙයියන්ගේ බතේටයි. මං යවන්නේ වර්ෂා මේ තමයි ජගා. එයා වෘත්තියෙන් නම් දරා ඉරකේ විහිලා ඔයාගේ අයියාගෙන් ආශිර්වාද ලබා. අදිනා ඔයාගේ මහත්තයා. මම කැමති නෑ ඔයාගේ චණ්ඩිගේ ඉස්සරහ දනින් වැටෙනවා. මෙයා කාගේවත් අයියා කෙනෙක් නෙවෙයි. කාගේවත් පුතෙකුත් නෙවෙයි. මෙයා ඕන තරම් අයිලා මල්ලේ මල්ල දාලා. අම්මලාගේ පුතාලා වෙන් කළේ. මට පුදුමයි ඔයාගේ අම්මා මෙයා පුතේ කියලා පිළිගත්තේ. වර්ෂා මම කැමති නෑ ඔයා ඔය කතා කරන විදිහට. අනිකම මම කැමති නෑ ජගත් ඔය විදිහට බනිනවා. අනේ නෑ ආන්ටි. මම මෙයාට බනින්නේ නෑ. එයා ගැන වර්ණනා කරනවා. පොඩ්ඩක් මෙයාගෙන් අහලා බලන්නකෝ. මෙයා ගෑනු කී දෙනෙක්ගේ ජීවිත විනාශ කරලා තියෙනවද කියලා? වර්ෂා ඔයා මේ දේවල් මට කියන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාට වැඩි හොඳට මම මේ ජගත් ළඟින් ගන්නවා. ඔයා අද මෙතනට ඇවිල්ලා ඉන්නේ මේ ගෙදර නේද? එහෙමනම් ඔයාට තියෙන්නේ ඔයාගේ මහත්තයා ගැන බලා ගන්න එක. අනිත් අයගේ දේවල් එයායි බලන්න. ලීලි කෙනෙක් කියන්නේ තමන්ගේ මහත්තයාගේ දේ විතරක් හොයාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. මේ ගෙදර ගෞරවේ නම්බු හැමදාම හිතනවා. එහෙම බැලුවම මේ ගෙදර ගෞරවේ නම්බු නැති වෙන්නේ මේ මොහොතේ නිසා. මේකම කිලිමක් කියලා. ඊට පස්සේ ජගත මේ ගෙදරට ගෙන්නන්න බෑ. ඒකයි මගේ. ජගත් වගේ නමුගේ චන්දියේ ක්ලීනිකට යනකොට මිනිස්සු මොනවද කියන්නේ? ඉස්සර නම් කමක් නෑ. දැන් මේ ගෙදර කවුරු ගෑනු ළමයි. ඉස්සරහ මේ ගෙදර තරුණ ගෑනු ළමයි තමයි හිටියේ. වාසනාවට මේ ළමයා සැලකුවේ තමන්ගේම නම් කෙනෙකුට වගේ. ඉතින් ඒක දන්නේ මේ 37ට මැරිලා ඉන්න අපිනේ. ඒ වුණාට ඉතින් රටේ ලෝකෙ මිනිස්සු කියන්නේ ඒක නෙමෙයි.
කඩේ යන්නේ කිව්වේ මොනේ කාද මට ඉන්නේ කතන්දර හදන්නේ කිව්වා මම පරිපෙඩින් තියන්නේ මේමේ ඔය චණ්ඩිකන් වලින් බෑ මිනිසුන්ගේ කටවල් වහන්න. ඔයා මෙහෙ ඉන්න එපා. එතකොට හැමදේම ඉවරයි. වර්ෂානේ ඔයාට බෑ අම්මා නවත්තන්න. ඔහෙට මෙහෙ ඉන්න බැරි නම් ඔහෙ යන්න. අම්මායි මායි වෙන් කරද්ද කරන්න එපා. හරිද? වාහනේ යන්නේ අපිට. අපි පොඩ්ඩක් බලන්නකෝ මේ කියන්නේ කතාව. එහෙනම් ඔයා මොකද මේ ශබ්ද? ඔයාලවත් මේක මේ කියන්නේ කතාවක් සම්ම. හා? නගර පුතා. මම එකපාරක් කිව්වා නේද ඔයාලට පැත්තකට වෙලා ඉන්න කියලා. හලෝ. ඔයාට සිද්ධ වෙයි ඉක්මනට මේ කියන්නේ කතාවක් සම්ම. තම මෙයා මේ කිසිදු ප්‍රශ්නයක් වෙයි. මේ ඇවිත් ඉන්නේ අපේ පවුල විනාශ කරන්න. මොකද්ද කිව්වේ? මමද ඔය දැවින් මේක විනාශ කරන්නේ? මම කියන්නේ අංගිල්ල තරමට ඉතිමියන් මමද ඔය දිදිමිනේ? ඔව් මගේ කඩ වැඩි. ඇයි? මට මොනා කරන්නේ? මොකද? බඩමා පාලක් කිව්වද නේද නවත්තන්න කියලා? මොනවා? මේ මගේ පුතාගේ නෝනා. මගේ ලේලි. මේලා නෑ දැන් මගේ පවුල කියලා. අම්මා කියන්නේ පොඩ්ඩක් අහන්න. පොඩ්ඩක්. යන්නේ. කියන දේ අහලා යන්නේ එළියට. අකිල. Varsha Maragana, comment.